මෙන්න මේ සංඥාවේ මරීචි ස්වභාවය කුමක්ද කියලා ටිකක් හිතලා බලන්න වටිනවා. ග්‍රීෂ්ම කාලයේ තනිතලාවක ඈත පෙනෙන මිරිඟුවක් දකිනමු. මේ මිරිඟුවේ ජලය පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා. ජලය කියලා හිතා ගන්නවා. මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. මේ සංඥාව අනුගිය මඤ්ඤණාවක් ඇති කර ගන්නවා. එහෙම හිතාගෙන මේ මිරිඟුව දිහාට දුවන්නේ මක් නිසාද? මේ දිවීමෙන් තමාත් ඒ ජලයත් අතර ඇති පරතරය පියවා දමලා ඒ ජලයට ලං වෙන්න පුළුවන් කියන හැඟීම මොහා තුල තිබෙන නිසා. නමුත් මොහා තේරුම් නොගත්තු කාරණයක් තිබෙනවා. මේ පරතරය දුවලා ගෙවන්න බෑ කවදාවත්. මේ පරතරය ගෙවා දැමියේ නොහැක්ක. දෙකොණක් ඇති තාක් මැදක්ද තියෙනවා. මේක අවධාරණයෙන් තිබෙ යුත්තක්. එතකොට ඇස වෙන් කරලා ගත්තනම් ඈත තිබෙන යම් කිසි දෙයක් ජලය කියලා වෙන් කරගත්තනම් ඒ අතර තියෙනවා පරතරය. මේ කාරණා තුනම අවශ්‍යයි මේ කියපු සංඥාමය අවස්ථාවට. අනික නිසා අර පරතරය ගෙවා දැමියේ නැහැක්ක්. මේක ගෙවා දැමියේ නැහැක්ක් බව තේරුම් ගත්ත විමුක්ත බුද්ධලයා අර මිර්ගෝෂේ දුවන්නේ නැහැ. ඒ තැනත්ත ඒ රහතන් වහන්සේ දිත්තේ දිත්තමත්තන් ආදී වශයෙන් දැකූ පරිදි දුටුෙහි දුටු මතින් නවතිනවා. අසුනේහි අසුන මතින් නවතිනවා. දැනුනේහි දැනුන මතින් නවතිනවා. දැනගත් දෙෙහි දත් මතින් නවතිනවා. මෙන්න මේ විදිහට මඤ්ඤණා කරන්න යන්නේ. ඒ සංඥාව අනුව මඤ්ඤණා කරන්න යන්නේ. දුටු දෙයක් ඇත දුටු කෙනෙක් ඇත කියලා එහෙම මඤ්ඤණා කරන්න යන්නේ. ඇසීම් ආදී පිළිබඳව. මෙන්න මේ මඤ්ඤණාවන්ගෙන් විමුක්ත තත්ත්වය රහතන් වහන්සේ කෙනෙකු තුල තිබෙන බව අපාර කලින් අවස්ථාවක චබ්බිසෝදන සූත්‍රයෙන් පුටා දැක්වූ පාඨයෙන් පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ සඳහන් වුණා අරහත්ත්වයට ප්‍රතිඥා කරන භික්ෂුන් වහන්සේ නම. රාහත් බව Taman ලැබූ බව කියා හිටිය රහතන් වහන්සේ නම. දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත කියන කාරණා පිළිබඳව කළ යුතු නිවැරදි ප්‍රකාශය මොකක්ද? ඒ ප්‍රකාශය දිත්තේ කෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපටිබද්ධෝ විප්පමුත්තෝ විසංයුක්තෝ විමර්යාදි කතේන චේතසා විහෙර. එවැනි මම දිත්තය පිළිබඳව ලංවන්නේත් නැතිව ඈත් වෙන්නේත් නැතිව ඒ අසුරු කරන්නේත් නැතිව ඒ බැඳෙන්නේත් නැතිව ඒ නිදි ඒ ජලවි මායම් කර නොගත් සිතකින් යුක්ත වාසය. දැන් අපි මේ පාඨයේ අර්ථය අපි මිරිඟුව පිළිබඳව කී කාරණේ අනුව තේරුම් ගන්න බලමු. මිරිඟුවකට ලං වෙන්නත් බෑ ඈත් වෙන්නත් බෑ. සාමාන්‍යයෙන් ග්‍රීෂ්ම කාලයේ මිරිඟුවක් දැක්කම ජලය පිළිබඳ සංඥාවක් ඇති කරගෙන පිපාසය නිසා බොනු කැමැත්ත නිසා ඒ පැත්තට දුවලා යන එකයි සිරිත. අපි ටිකකට හිතාගනිමු මිරිඟුව දැකලා ඔන්න ගම් වතුරක් ගලාගෙන එනවා කියලා බය වුණා කියලා. ඒ තැන තාපහු හැරිලා දිව්වොත් ටිකක් දුර ගිහලා හැරිලා බැලුවත් ඒත් එක පිටිපස්සේ මේ අපිට පේනවා මිරිඟුවට ලංවන්න ඈතමයි. ඈත් වෙන්න ළඟම. ඔන්න ඔක නිසා රහතන් වහන්සේ දිට්ඨ සුත මුත ආදී මිරිඟුවලට ලංවන්නේත් නැහැ ඈත් වෙන්නේ. හිතින් ලං වීම ඈත් වීම දෙකම කරන්නේ නැහැ. කයින් මේ විදිහට කරනවා වගේ පේනවා ලෝකයට. අනුපාලෝ අනපාලෝ. ඒ වගේම අනිශ්චිතෝ ඒ අසුරු කරනොගේ. ඔන්න හොඳ ජලාශයක් තියෙන තැනක් කියලා එතන නැවතිලා ඉන්නේ නැහැ. අපටිබද්ධු සිතෙන් එහි බැඳී ඉන්නේ නැහැ. පිප්පමුත්තෝ ජලය කියන සංඥාවෙන් මිදිලා මඤ්ඤණාවෙන් මිදිලා. විසංයුක්තෝ එයින් ගැලවිලා. විමර්යාදිකතේන චේතසා මායිම් නොකරගත් සිතකින්. මොකක්ද මේ මායිම් කිරීම? දෙකොණ සහ මැද අර කලින් කියා. ඇස වෙනමයි රූපය වෙනමයි. පරතරයයි කියලා ওই විදිහට මායිම් කර ගැනීමකුත් නැහැ. මේ රහතන් වහන්සේ තුල. දැන් එතකොට මේ ප්‍රකාශ කළ මේ කාරණා අනුව අපට පෙනෙනවා මඤ්ඤණාවෙන් කෙරෙන්නේ අර දික්ඨ සුතමුත ආදී පිළිබඳ වස්තුත්වයෙන් ඇති කර ගැනීම. දෙයක් කියලා හිතා ගැනීම. මඤ්ඤණාවෙන් කෙරෙන්නේ දකින්න දෙයක් තියෙනවා, අසන දෙයක් තියෙනවා කියලා හිතා ගැනීම ආදී. එහෙම හිතා ගැනීම නිසාම තමයි අපි කලින් සඳහන් කළා
යේන යේනේ මඤ්ඤන්ති තතෝ තං හෝති අඤ්ඤතා කියලා. ද්වේතානුපස්සනා සූත්‍රයෙන් ගාථාවක් උපුටලා දැක්ුවා මඤ්ඤණා කිරීම නිසාම එය දෙයක් වෙනවා. එය දෙයක් වීම නිසා එය අනිකක් බවට පත් වෙනවා. දෙයක් වෙලයි යන් දෙයක් වන්නේ කියලා ප්‍රකාශ කළේ ඒක. දෙයක් හැටියට ගැනීම නිසාම ඒකට ලං වෙන දරන උත්සාහයෙන් ඈත් වෙනවා වගේ. අපි මූලපරියාය සූත්‍රය පිළිබඳ විග්‍රහයේදී දිගින් දිගටම සාකච්ඡා කළා දැනීම් මට්ටම් තුනක් තිබුණා. සංඥා, අභිඥා, පරිඥා. අෂ්ටතවත් ප්‍රත්‍යඥා සංඥාවෙන් බැඳිලා ඒ අනුව මඤ්ඤණා කරනවා. පඨවි සංඥාව ඇති කරගෙන පඨවිය දෙයක් කියලා හඳිනවා. පඨවියයි කියලා හඳිනවා. පඨවිය මගේ කියලා හඳිනවා. පඨවියෙන් කියලා හඳිනවා. දෙයක් හැටියට හිතායි. පිටේ පිළිබඳවත් එහෙමයි. නමුත් ශේක පුද්ගලයා අර විශිෂ්ට ඥාණය ඇති කරගෙන හේතුප්‍රත්‍ය සමුවාය පිළිබඳ යම්කිසි අවබෝධයක් තිබෙන නිසා නමුත් පිළිසඳ දැනීමක් තවම නැහැ. ආශ්‍රවානුසය giver නැති නිසා ඒ නිසා හික්මෙනවා මඤ්ඤණා ඇති කර නොගැනීමට. විමුක්ත පුද්ගලයා රහතන් වහන්සේ පරිඥා වශයෙන් සම්පූර්ණයෙන්ම පිළිසිඳ දැනගෙන ඉවරයි. මේ සංඥාවන්ගේ මරිචි ස්වභාවය. දැන් එතකොට මේ විදිහට අපිට පේනවා මේ මඤ්ඤණා වලින් කෙරෙන්නේ වස්තුත්වයෙන් සලකලා දෙයක් හැටියට හිතා ගැනීමයි. හිතා ගැනීම ගොඩක් මෙතන තියෙනවා. ඊළඟට මෙහෙම හිතාගත්තු දේ අල්ලා ගැනීමටත් එක්තරා උත්සාහයක් කරනවා. ඒක කෙරෙන්නේ මේ තණ්හාව. තණ්හාව නිසා උපාදානය. මේ දෙයක් හැටියට හිතාගත්තු දේ අල්ලා ගන්න උත්සාහයක් කරනවා. මෙතන මේ කාරණා තුනක් තිබෙන බව අමතක වෙනවා ඒ නිසා. මධ්‍යමික සූත්‍රය විග්‍රහ කරන අවස්ථාවේදී අපිට විශේෂ පාඩයක් හමු වුණා. මුල්ම පාඩය. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය ඇති වෙන්නේ. එතන මහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු තැන එතන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥානං. එසත් රූපත් ප්‍රත්‍ය කරගෙනයි චක්ඛු විඥානය උපදින්නේ. චක්ඛු විඥානේ ප්‍රතිත සමුප්පන්න දෙයක් බව එතනින් පෙන්වුම් කරනවා. ඒකම අර කලින් කියාපු දෙකොන සහ මැද එතනින්ම මතුවෙනවා. අසත් රූපයක් වෙන් කර දැනි ගැනීමමයි චක්ඛු විඥානය කියලා කියන්නේ. යම් අවස්ථාවක ඇස වෙන් කරගත්තා නම් මේ ආධ්‍යාත්මික ආයතනයයි කියලා, රූපය වෙන් කරගත්තා නම් මේ බාහිර ඊට පිටින් තියෙන ආයතනයයි කියලා, එතනමයි චක්ඛු විඥානය. ඕක තමයි පරතර. එතකොට මෙන්න මෙතනම තියෙන දෙකොන සහ මැද මේක තේරුම් ගැනීම පහසු වීමට අපි කලින් අවස්ථාවක දැක්වූ වඩුවා පිළිබඳ උපමාව එළියට